මෙහෙමනේ රත්නමාම මේරිනෝන අපේ ගේ ඉස්සරහින් ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ෆුට් සයිකලේ පැච් එකක් ගිහිල්ලා අපේ ගේ ඉස්සරහ නවත්තලා තියෙනවා. ඔයා මේ මිනිස්සයා එහෙට මෙහෙට එනකන් ඉඳලා බලලා ඒ මිනිස්සයාගේ වාහනේ හුලං ඇරලා තියෙනවා. ඕමිනෝ ඊට පස්සේ ඒ මිනිස්සයා මට ඇවිල්ලා කිව්වා මේ ලොකු බලන්නකෝ ඔයාලගේ ආච්චි මගේ බයිසිකලේ හුලං හැරියා. මම කිව්වා මේ ඇයි මේරිනෝන ඔයා මගේ බයිසිකලේ හුලං හැරි කියලා මම මනුස්සකමට ඇහුවගම මේ මේරිනෝන මගේ සරම කඩලා ගිය ඇතුළට දිව්වනේ කියලා කිව්වා. බුදුම්මු. ඕ යකෝ මේක මම එහෙන ගහනවා නේ වැඩනේ. ඕ කවුරු උන්ගේ සරම් කරන මම යනවා උන්ගේ පයිය බලන්න. උන්ගේ පයිය බලන්න යනවා මම. දැන් ගෙදර ගියවලට තැවෙන්න ගන්න කිල්ල. මේ කතා කරලා යවෙන්නෙත් නැහැ මට දැන් ගෙවලට. යන්නෙත් නැහැ දැන්. හරි කලබල වෙන්න එපා කලබල වෙන්න. මම වාට කියලා තියන්නේ. මම වාට කියලා තියන්නේ මොකද්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මෙත්තා හෙත්තා. මේ මම ඔය ඉඳන් ගෙවලට යවෙන්නේ නැහනේ කොහේ යන්නද අපි. හරි ගෙහිදර නෙමෙයි. ඒ මිනිස්සයාගේ ෆුට් සයිකලේ බැඳගෙන මඤ්ඤොක්ක කිලෝ එකක් අරන් ගිහිල්ලා තියෙන අපේ ගේ ඉස්සරහින්. ඒත් එක්ක මේ මිනිස්සයාගේ ෆුට් සයිකලේ හුලං ගිහිල්ලා තියෙනවා. අපි ඕක කරන්නේ. ඉන්නකෝ. ඒ මිනිස්සයා අපේ ගේ ඉස්සරහින් ඉඳ නවත්තලා තියෙනවා. ඔයා ඒ මිනිස්සයා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකම් බලලා ඒ රෝදෙම තවත් හුලං ඇරලා තියෙනවා. අනේ මං ඇටිනේ. හරිද? ඒ මිනිස්සයා අනේ ඇයි මේරිනෝන කියලා අහිංසක අසරණ විදියට වාගෙන් ඇවිල්ලා ඇහුවාම ඇයි මේරිනෝන මගේ බයිසිකලේ වා හුලං ඇදී කියලා ඇහුවාම ඔයා ඒ මිනිස්සයාගේ සරම කඩලා තියෙනවා. යකෝ බුදුම්ම හෙන ගන්නනේ ඔබ. කවුද මං බබා අනුන්ගේ කරම් කරන්නේ නම පිස්සුද මට. තත්ත සහතිකයි කියන්නේ. තත්ත සාතික තමයි. ගහන්න ඉතින්. ඈ? තත්ත සහතිකයි. තත්ත සාතික. ඉංග්‍රීසි වැඩ කරන්නේ ආයනේ මං ගෙදර අර ගේ පොඩ්ඩක් අතිපත්තු ගන්නවා අම්මා උයලාලා. මොනවද හරි ඊයේ හරියටම උදේ 11:45ට මොනවද කර හිටියේ ගෙදර වැඩ? මම දැන් ඒක මොකුත් නෑනේ මං. නෑ ඔයා මොනවද ගෙදර කරන වැඩ? අම්මා බුලත් ඉත හදනකොට මම ගේ පොඩ්ඩක් අතු ගාලා අස්කොන්නේ. හරි ඊට පස්සේ මං ඕවා මොකුත් නෑ කරන්නේ. උන්ගේ ගෙවල් වල නෑ ඔයා මොනවද ඔයා ඒ මිනිස්සේ ගෙදර බුලත් ඉත හදන එක නෙමෙයි මං කියන්නේ ඔයා අපේ ගෙදර කරන වැඩ මොනවද මේරි නෝනා? අපේ ගෙදර ගාය වටේ පොඩ්ඩක් අතු ගන්නවා. හරි. අම්මා උයනවා. පොඩ්ඩක් උදව් වෙනවා ඒකට. ඔව් හරි. ඒ ටික කරනවා. උන්ගේ වැඩ උන්ගේ ඉන්නේ. අපිට මොකටද? උන්ගේ වැඩට යන්නේ මම. පිටින්ද බොටක් පිස්සුවක් තියෙනවා. නෑ මම ඔය විශ්වාස කරන්නේ. මම බොටක් පිස්සුවක් තියෙනවා. අනුන්ගේ වැඩ අපිට ඇති වැඩක් තියෙනවා. හරිද? මම ඔය වැඩි මම යන්නේ නැහැ ගෙවල් වලට. මම ඔය වැඩි විශ්වාස කරනවා මේ. හැබැයි කලිනුත් ඔයාලට පැමිණිල්ලක් තියෙනවා රත්නමාමගේ සරම කඩපු වෙලාවේ. මම දන්නේ. කැඩුවද නැත්නම් හරි මට ඇත්ත කිය. කැඩුවද නැත්ද? යකෝ අපේ මොකද සරම් කරන්නේ? අම්මා කිය. බොට පිස්සුවක් දාලා බොටක් තියෙන්නේ. සරම් කඩුගේ පයිය බලන්න. දැන් මා අපි ගෙදරට යන්නෙත් නැහැ ඊට සඳහා යවෙන්නේ. නෑ මේ මිනිස්සා ගෙදර නෙමෙයි. මේ මිනිස්සා ඔහොම පාර ගියාලු. ඔහොම පාර ගියද්දි ඔයා හිටියලු. ඔයා පාරේ හිටියලු අතු ගගා මෙහෙම අතු ගගා හිටියලු. මේ නෝන මේ මගේ බයිසිකලේ හුලං ගිහිල්ලා තියෙනවා. මම පොඩ්ඩක් මේ ගෙදරට ගිහිල්ලා පොම්පේ අරන් එන්නම් කියලා කිව්ව ගම පොම්පේ අරන් ආවවස්සම ඔයා මෙන්න මෙන් පැන්නලු අර මනුස්සයාගේ ඉන්නකො කොටු සරමෙන් හිටියලු කොටු සරම ජුරුස් කර කැඩුවලු. කොටු ටික අහන්නකො කොටු ටිකක් බිබුලු සවරමම් බිබුලු. ඊට පස්සේ මේ මනුස්සයා කිව්වා අනේ මේ නෝන මට සරම දෙන්න මම මේ අමුඩි පිටින් ඉන්නේ කියලා කිව්ව ගමන් ඔයා සරම අරගෙන එහා පැත්තේ ගෙදර ගහට පිසික් කරා. මම කවුද දන්නේ බං ඔය අපි ගල්ලන්නේ නැහැ ගෙවල් වලට යන්නෙත් නැහැ මං. ඊට ගිය කාලය මතක නැහැ. කරුණාසීලිය දැක්කොත් කතා කරුණාසීලික කියන්නේ නෙමෙයි යන්නේ අපේ ගේ ඉස්සරහා. වායි මේ මිනිස්සයාගේ ගේ ඉස්සරහා තමයි සරම කඩලා තියෙන්නේ. අනේ මන් දැක්ක කියන්නේ. පොම්පේ ගත්තද මේ මිනිස්සයාගේ? මන් දන්නේ නැහැ බං මොන පොම්පියක් මන් දැක්කේ නැහැ. පොම්පේ අර බොරු කියන්නේ පමෙන්න. කවුද දන්නේ බං ඔයා කඩලානේ මම අනුන්ගේ හිස්වල. නෑ කෑගයිට බං ඉඳගෙන. කතා කොලොක් කතා කරන්න නැත්නම් නිකන් ඉන්නවා. ඔය අපි ඔය කඩේට එන්නේ නිකන් ඉඳලා ඉල්ලත් යන්නේ අපිට මොකටද? දැන් ගත්ත එකක් නෑ. උන්ගේ වැඩ කරන්න ඕනේ අපි. පිස්සුවක් බොටක් පිස්සුවක් තියෙනවා මං කියලා ඒකයි. මන් දන්නේ නැහැ ඔයාලගේ නඩු බේරන්න ගියා මටත් පිස්සුවද මිනිස්සු වෙලා මට නෑ බයින්නේ. ලොකු මලගේ මේ. ඒගොල්ලන්ගේ වැඩ කරන්න බඩු විකුණන්නෙත් ආම්මල තාත්තලා අපි බඩු විකුණන්නෙත් නෑ මං. ලොකු මේ උඹලගේ ආච්චි හදාගනින් බං මොන මගුලක්ද බං මේ අපේ සරම් කඩනවා පොම්ප ගන්නවා අරකයි මේකයි කියනවා මට තේරෙන්නේ නැහැනේ මොනා කරන්න කියන්නේ කියලා මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ පොම්ප හදන්න කියන්නේ මට පොම්පයක් නෑ ඒ අසර කලින් අර පයිඩ රංගලේ වත්තට බැලලා කෙල්කෙන් කපලා තිබ්බා කවුද මොකද අනින්දු උත්ලා මට පිස්සුවක් තියෙනවා බං අනුන්ගේ වැඩ ඉත අපිට මොකටද
මේ මන් දන්නේ ආච්චි මට නම් තේරෙන්නේ නැහැ. දින ගෙදර ගියේ පොඩ්ඩක් අතු ගන්න අම්මා විතර හදන වා මොනවද ගෙදර කරන වැඩ? මං උයන්නෙත් නෑ අම්මා උයන්නේ. හරි, ඔය ඔව්. පොල් ටිකක් ගාලා දුන්න විතර. එච්චරයි. මං උගේ නරුම් හදන්න යනවා මට මොකටද? උගේ පයිය බලන්න. උගේ පයිය උගේ ඉන්නේ බලන්නේ නැහැ. අපි දන්නවා දැන් ගෙදරට යන්නෙත් නෑ මං උගේ ගෙවල් වලට. යන්නේ නෑ උන්ගේ කතා ගෙවල් වල යන එක නෙමෙයි මේ තියෙනවනේ. එහෙම නෙමෙයි. ඔයා අර කලින් පයිට සංකල්පේ වත්තට පැනලා උන්ගේ වත්තේම කෙහෙල් ගෙඩිය කපලා ඌටම කන්න දීලා තිබ්බා කෙහෙල් ගෙඩිය මචං බලපන් මේකේ කෙහෙල් මොනවාද කියලා. එහෙම කරනවාද? අපි දන්නේ. ආ? අපි ඒ මං ගෙකේතරින් දැන් මොකටද ආවා? හරි. අනේ උත්තර. හරි මේ අහන්න මේ වෙත බලන්න. මගේ මූණ දිහා බලලා ඇත්ත කියන්නේ. අනේ මේ බැලලා හරි, හරි, මගේ කතා කරලා ඔයත් පොත උන්ට. නෑ මගේ මූණ මම ඕව විශ්වාස කරන්නේ මම වාගේ පැත්තේ. මම වාගේ පැත්තේ. මගේ මූණ දිහා මේක ඇත්තනම් ඇත්ත බොරු නම් බොරු කියන්නේ. මට මොකද හැබැයි යාගේ ආන්ටි කෙනෙක් කතා කරනවා. හරි ඒ ඇන්ටිත් ඒක තමයි. අර කොල්ලේ කතා කරන්නේ යාර මම යවෙන්නේ නැහැ ගෙදරට. හරි. අර කන්නාසි එක්කත් කතා කරන්නේ. මම කියන්නේ ඒක නෙමෙයි ඇත්තේ. මම කියන්නේ ඇත්තද බොරුද කියලා කියන්නේ. මට රත්නමාම ওই සරම කඩපු වෙලාවේ මට කිව්වේ. වා ඒ තරහට තමයි මේ මිනිස්සු සරම කැඩුවේ කියලා. මම මොකටද මං කරන්නේ අනුත්. හරි මගේ මූණ. කිසිද ඔබට කිසිවක් තියෙනවා. හරි මගේ මූණ දිහා බලලා කියන්නේ. ඔයාලගේ තාත්තා අර ගමේ පින්ඩිතේ ගෑනු නානවා දිහා බලන් ඉඳලා අපි තාත්තලා ගෑනු බලන්න යන්නේ නැහැ බා. ටොක් ගාලා කිසි කෙනෙකු කෙහෙල් ගහ කඩාගෙන වැටෙනද? මන් දන්නේ. අන්නේ තරහට කිව්වා සරම කිව්වා. මන් දන්නේ අපි තාත්තලා ගෑනු කෙසල් ගල් කඩන්නේ ඔකන්නේ ඔය ඉන්නේ කඩේ දාගෙන සමයන් යයි. බක්කොරන අනුවිලා බලන්න නැහැ වන්ද. නිකම් මේක කෙනික. නිකයි කව මට කියන්නේ. හරි මම විශ්වාස කරනවා නේද? මට කතා කරන්න එපා. මට වැඩ. හරි මම විශ්වාස කරනවා අම්මා බං සරම කෙරුවේ නැහැ කියේ. අම්මා පාරවන්නේ. මට වගේ පයි බලන්නේ දුවි. හරි අම්මා කියේ. ඔබ ඔක්කොමට අපන්. මේ අනුහුතු අදුයි. හරි අම්මා කියේ. අම්මා පා. ගහන්න. කො මොකටද දැන් අම්පීච්චද බට? හරි මම විශ්වාස කරනවා. අපි යනවා දෙය කියලා වලට. හරි රන්දමම තමයි යවෙන්නේ නැහැ මට. හරි රන්දමම ගියහමද? මට දැන් කර්ණාසීලා ගෙදර යන්නේ නැහැ නේ මට. මේ හරි ඔයා කැඩුවා. හරි රන්දමම බලමු අහමුද? අහන්න ගිහිල්ලා. ආ යා. මට උගේ පයිය කඩලා